රිටාඩරේ කියන එක ගැන පුංචි හඳුන්වා දීමක් කරන්න යන්නේ. රිටාඩරේ කියන්නේ වාහනයේ මේන් බ්‍රේක් එකත් එක්ක වැඩ කරන සහායක තිරිංග පද්ධතියක්. ඒකෙන් වාහනේ ස්ලෝ කරගන්න පුළුවන්, කන්ටිනියු ස්පීඩ් එකක් තියාගන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේක පාවිච්චි කරන්න පුළුවන් ලොකු බෑවුම් වලදී ට්‍රැෆික් එකක් තියෙන වෙලාවටයි. ඒක පාවිච්චි කරන එකෙන් වාහනේ තිරිංග ගෙවී යාම අඩු වෙනවා. ආරක්ෂාව වැඩි කරලා වාහනයේ චාලක ශක්තිය තාපක ශක්තිය බවට පත් කරලා වාහනයේ වේගය පාලනය කරනවා. ඊට පස්සේ වාහනයේ කූලින් සිස්ටම් එක හරහා විසිරුවා හරිනවා. මේකේ එන්ජින් තිරිංගය. ගිටාර පද්ධතියේ සමනල කපාටයක් තියෙනවා, ඒක වැහෙනවා. ඊට පස්සේ පීඩනය වැඩි කරලා තිරිංග බලපෑමක් ඇති කරනවා. මේක ගොඩක් දුරට පාවිච්චි කරන එකෙන් බ්‍රේක් පෑඩ් වල ගෙවීම අඩු කරන්න පුළුවන්. මේක ලේසියෙන්ම තේරුම් ගන්න පහසුම ක්‍රමය. බෑවුම් වලදී මේක පාවිච්චි කරන්න පුළුවන්, බ්‍රේක් එක පාවිච්චි නොකර. දැන් මේක ක්‍රූස් සිස්ටම් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. රිටාඩරය වැඩ කරනකොට පල්ලම් වලදී වාහනයේ වේගය ටෝම අඩු කරලා දෙනවා. විශේෂම දේ තමයි ටයර් වල රත් වෙන එක අඩු කරගන්න පුළුවන්. මොකද දවසට කිලෝමීටර් 500ක් 600ක් හරි ඊට වැඩියෙන් හරි ඩ්‍රයිව් කරනවා නම් අපි දැනගන්න ඕන රිටාඩරේ වැඩිපුර පාවිච්චි කරන්න. එහෙම රිටාඩරේ පාවිච්චි කරපුවම දවසට බ්‍රේක් පැඩල් එක පාවිච්චි වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් කිලෝමීටර් 100ට 2-3 පාරක් වගේ තමයි බ්‍රේක් පැඩල් එක පාවිච්චි කරන්න වෙන්නේ අපිට.